රතුයි දැන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සේ ආමේනියානු රජයේ වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනකොට භාෂාව පොඩ්ඩක් බලපානවා නේද? භාෂා ප්‍රශ්නයක් ඇති නැද්ද? ඇත්තටම ආමේනියාව අයිති වෙන්නේ යුරෝපා රටක් විදිහට. හැබැයි මේ රටේ හොඳම උදාහරණයකින් මම පැහැදිලි කරොත් සාමාන්‍යයෙන් දැන් වෛද්‍ය උපාධිය සඳහා චීනය, රෂ්‍යා, බෙලරුස් ඒ වගේ රටවල් තියෙනවා. මේ රටවල් වල ගොඩාක් භාවිතා වෙන්නේ ඒ රටේ භාෂාව. හැබැයි මේ එතකොට දරුවෙක් ඒ වගේ රටකට යනවා නම් ඇඩිෂනල් එක අවුරුද්දක් තියෙනවා භාෂාව ප්‍රගුණ කරන්න. නමුත් අපි භාෂාව ඉගෙනවීමක් කරන්නේ නැහැ. ඒකට හේතුව මේ රටේ සර්වයිව් වෙන්න වෛද්‍යවරයෙක් බවට පත් වෙලා සේවය කරන්න භාෂාව අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් ආමේනියාවේ වැසියෝ ගොඩක් අය ඉන්නේ මේ වෙද්දී USA වගේ මොකද ඇමරිකාවෙන් හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා හොඳ අවස්ථාවන් උදා වෙලා තියෙනවා ඒ රටේ. ඉතින් ගොඩක් අය ඇත්තටම ඉන්නේ ඒ වගේ රටවල් වල. ඉතින් එතනදී භාෂාමය ගැටලුවක් ඇති වෙන්නේ නැති නිසා අපි ඉගෙනවීම් කටයුතු වල කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. සර්වයිවල් එකත් අපහසු නැහැ. ඉතින් රටක් තෝරගන්නකොට ඒකත් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක්. මොකද භාෂාව ගැටලුවක් වෙනවා නම් කියන්නේ හැම රටකම වගේ තියෙනවා ඉංග්‍රීසි තෝට් ප්‍රෝග්‍රෑම්ස්. හැබැයි සර්වයිවල් එකේදී ගැටලු දරුවන්ට ඇති වෙනවා. හැබැයි මේ රටේදී එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. QIB campus makes your future dream come true. We guarantee your future.